ඒ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ආදරණීය ඇය වෙනුවෙන් ඉසුරු කරපු දේ මෙන්න. යුරේනිත් අඩනිරුවත් වීඩියෝවට සමාව ගනී. අපේ කලා ලෝකයේ තරු ගැන සිදුවන යම් යම් සිද්ධීන් ගැන දැනගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් සිටිනවා. අද මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ නිතරම කතා වෙන කලාතරු තුනක් ගැන අහන්න ලැබුණු පුවතක් ගැනයි. කලා ලෝකයේ කවුරුත් දන්න කියන යුවලක් තමයි ඉසුරු වගේම දේශානි කියන්නේ. ඒ වගේම යුරේනි නොසිකා කියන්නේ. ඉතින් ඉසුරු දේශානි ගැන පසුගිය දවස්වල ගොඩක් කතා අහන්න ලැබුණා. ඒ දේශානි විසින් වරින් වර තම සමාජ මාධ්‍ය වෙත එක්කල ආන්දෝලනාත්මක සටහන් නිසා ඒ දෙන්නාට ආදරය කරන බොහෝ දෙනෙක් අදටත් මග බලාගෙන ඉන්නේ මේ දෙන්නා ගැන සතුටු දනවන ආරංචි වගේම ඡායාරූප දැක බලා ගැනීමටයි. ඔන්න ඉතින් අදත් ඒ වගේ මේ දෙන්නාට විශේෂ වෙච්ච දවසක්. ඉසුරු අද දේශානි වෙනුවෙන් විශේෂ සුබපැතුමක් එක් කරලා තිබුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූපයක් එක්ක හැපි බර්ත්ඩේ මැනික කියලා ඇය වෙනුවෙන් සුබපැතුමක් එක් කරන්න ඔහු අමතක කරලා තිබුණේ නැහැ. ඒ වගේම යුරේනි නොසිකා යනු රංගන ලෝකයේ තුල ආකර්ශනීය රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය තත්ත්වයට පත් වූ තාරකාවියක්. ඇය නිරන්තරයෙන්ම විවිධ ආන්දෝලනාත්මක වැඩවලින් කරලියට එන චරිතයක්. ඉතින් ඇය මේ වන විට අලුත් නිර්මාණයක් සමග ප්‍රේක්ෂකයන් හමුවට ඇවිත් ඒ අනුව ජනවාරි 29 වෙනිදා ඇයගේ උපන්දිනය නිමිත්තෙන් ඇය අලුත්ම සින්දුවක් නිර්මාණය කර තිබුණා. තාමත් බැඳලා නැහැ යනුවෙන් තමයි මෙම ගීත නිර්මාණය කරලියට එන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය ගිණුමට මේ වගේ සටහනක් එකතු කරලා තිබුණා. සිංගල් කෙල්ලන්ටයි කොල්ලෙක් හිටියත් හිතට පාළුයි කියලා දැනෙන කෙල්ලන්ටයි බැඳලා හිටියත් තනි වෙලා කියලා හිතෙන ලංකාවේ සියලුම කෙල්ලන්ටයි ඔන්න තනිකම පාළුව මැකෙන්න නටන්න තාමත් බැඳලා නැහැ. සංස්කෘතිය සදාචාරයට හානියක් වුණා නම් ආයෙත් සොරි. ඉතින් අපි මේ අද කිව්වේ අපේ කලා ලෝකයේ වෙච්ච සිදුවීම් දෙකක් ගැනයි. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.